ඔයාට කියලා දෙන්නේ කොහොමද ඔයා ඉක්මනටම ඔයාගේ පාරිභෝගිකයාගේ මට්ටම හඳුනගන්නේ කියලා. අපි ඒක හදාගන්න විදිහ බලමු. එතකොට ඔයාලට මේකෙන් ඉතා වැදගත් ලීඩ් එකක් මොකද්ද? ඊට පස්සේ ෆලෝ අප් කරන්න ඕන කස්ටමර් කෙනෙක්ද? මේ හැම දෙයක්ම අපිට ලේබල් එකකින් දැනගන්න විදිහ තමයි අපි බලන්න සූදානම් වෙන්නේ. අපි ප්‍රධාන මෙනුවට යනවා. ඊට පස්සේ අපේ මෙනුවට යන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ මේකේ ලේබල්ස් කියලා තියෙනවා. ඒක ඔයා ක්ලික් කරගන්න. See all labels කියන එකට ඊට පස්සේ යන්න පුළුවන් ඔයාට. එතකොට මෙන්න මෙහෙම මොහොතක් තමයි එන්නේ. අලුත් ලේබල් එකක් නිර්මාණය කරගන්න add new කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම ඔයාට create list කියලා එකක් එනවා. ඒකට ඔයාට අවශ්‍ය නම, ඔයා ලේබල් එක නිර්මාණය කරගන්න නම ඇතුළත් කරන්න පුළුවන්. අපි hot lead කියලා මේක නම් කරගන්නවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය පාටකුත් දාගන්නවා. මේ පාටින් තමයි අපි ඊට පස්සේ අඳුරගන්නේ. අපි කොළ පාට දාගන්නවා. ඔන්න දැන් අපිට ඒක ඇවිල්ලා තියෙනවා. ඔන්න එතකොට අපේ පිටුවේ ඒක මේ විදිහට කොළ පාටින් පේනවා. hot lead කියන එක තමයි අපි ඒ විදිහට ඇඩ් කරගෙන තියෙන්නේ. ඔන්න එතකොට hot lead මෙන්න මෙතන අපිට දාගන්න පුළුවන්. දැන් අපි hot lead කියන එක දැම්ම. මේක උණුසුම් lead එකක් කියලා කියන්නේ. ඒක ඉතා වැදගත් lead එකක් කියලා තමයි අපි එකෙන් හඳුනගන්නේ.